ඔන්න ඉතින් අපේ සෙත්ස වෙන වැඩිහිටි නිවාසයේ වැඩිහිටි සුවසහන සේවා සත්කාර වැඩසටහන අදියර 4 යටතේ අපේ කරන්න ගත්ත ඒ මහා සත් කටයුත්තේ ඇතුල් කොටසේ වැඩ මේ වෙනකොට ඔන්න අද දවස වෙනකොට අපි අවසන් කරනවා. ඉතින් මේ ඔයාලට පේන්නේ ඒ අවසන් කරලා තියෙන වැඩ කොටස් ටික සහ තව ඔය තියෙන චුට්ට විතරයි අපිට තියෙන්නේ. ඉතින් ඒ වගේම ඊටු ටික අපි ඉස්සරහට වීඩියෝ එකකින් බලමු. ඉතින් විශාල සත් කටයුත්තක් අපිට කරන්න ලැබුණා. ඉතින් ඒ ගැන ඔයාලට බොහෝමයක් කෘතඥ වෙනවා අපිට ආදර උපකාර කරපු හැමෝටම. ඉතින් ඇත්තටම හිතට හරීම සතුටුයි අද මේ දවස වෙනකොට සෑහෙන හිතට නිදහසක් දැනෙනවා අපිට මේ කටයුත්ත කරගන්න ලැබීම ගැන. ඉතින් ඉදිරියේදී කරන්න තියෙන දේවලුත් මේ වීඩියෝ එකෙන්ම අපිට බලන්න පුළුවන්. ඒ වගේම අපි සම්පූර්ණයෙන්ම අවසන් වුණාට පස්සෙත් ඔබට මේ වීඩියෝ එකක් සම්පූර්ණයෙන්ම අරගෙන එනවා. ඉතින් දැන් මේ අන්තිම චුට්ට මේ ඔයාලට මේ පේන්නේ. ඉතින් හතරන් අම්මලා තාත්තලා මේකේ අම්මලා විතරයි ඉන්නේ. මම කලිනුත් වීඩියෝස් වල මම කිව්වා මේක විශාඛා කියන කොටස. ඉතින් මේකේ අම්මලා විතරයි ඉන්නේ. ඉතින් එයාලත් හරිම සතුටු වුණා. ඉතින් එයාලත් හරියට පින් දෙනවා. ඒ වගේම ඒ කාර්ය මණ්ඩලය මේ ආදී හැමෝම බොහොම සතුටින් අපි මේ කරන සත් කටයුත්තට දායක වෙලා. ඉතින් ඒගොල්ලෝ බොහොම ප්‍රශංසා කළා අපිට පින් දුන්නා. ඉතින් මේ කරන කටයුත්ත ගැන. ඉතින් එහෙනම් අපි යමු ඊළඟ වීඩියෝ එකට. ඔන්න එහෙනම් තෙරුවන් සරණයි සියලු දෙනාටම. ඔන්න එහෙනම් අද දවසේදී අපේ වැඩ කටයුතු සම්පූර්ණයෙන්ම ඇතුල් කොටස හවර කරනවා. එහෙනම් පින්වත් ඔයාලා ගොඩාක් උදව්පකාර කළා. ඉතින් මීට පෙර මම කොටස් ටිකක් පෙන්වනවා ඔයාලට. ඒ වගේම මේ මොහොතේදී අපි ඉස්සල්ලාම පටන් ගත්තේ මෙතනින් මෙයාලගේ කෑම කණිස්ථානේ. ඉතින් මෙතනින් පටන් ගත්ත අපේ වැඩපිළිවෙල මුළු විශාඛා කියන ගොඩනැගිල්ලෙම විශාල ප්‍රමාණයක් අපි දාලා අවසන් කරා. ඉතින් මේ තියෙන්නේ ඔයාලට දැක බලාගෙන බලන්න කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ තියෙන්නේ ඔයාලගේ ටීවී ලොබි එක. ඉතින් මේ ටිකත් ඔයාලගේ මේ අම්මලගේ කොටස අපි දාලා ඉවර කරලා තියෙනවා. ඉතින් මේ පස්සේ චිකේ ඉඳලා දෙකින් දෙකටම යහවර කරා. Nih. Amin. Bahan ලස්සනද කියලා. මේ වාල් පේනවා මේ. තින්ත ගාපු වැඩේ හොඳයිද? ඔයාලගේ තැන අවුරුද්දට තින්ත ගාලා දුන්න අපි ඈ. නට උදව් කරපුවාට යවන්නත් බෑ බලන්න නේද? ඒකනේ. ඉතින් මේ කොටස් ටික මේ අම්මලා තාත්තලාගේ ඇඳවල් ඒ වගේම මේ කොටසේ සම්පූර්ණයෙන්ම වැඩේ ඉවරයි. උදේ. චේසු පිටයි. මේ කොටස් ටික සම්පූර්ණයෙන්ම ඉවරයි. right. ඉතින් මේ වෙනකන් අපිට වචනයකින් හරි උදව්වක් උපකාරයක් කළා නම් ඒ හැමෝටම බොහෝමයක් පින් කුසල් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම ඉදිරියටත් අපි කරන පින් දහම් එක්ක එකතු වෙලා ඔයාලත් පින් කුසල් උපදවා ගන්න මට සහ සම්බන්ධ වෙන්න අතිහිත දෙන්න කියලා නැවත නැවතත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපිට තව ඉතුරු වෙලා තියෙන්නේ මේවට කර්ම්ස් ටික දාන එක. ඒකටත් අද වැඩ කටයුතු සෑහෙන සකස් වුණා. ඒවත් අපි ඉදිරියට කරනවා. ඒ වගේම මේ එළිය කොටස් ටික මේ පේන කොච්චර සවුත් වෙලාද කියලා. ඉතින් මෙන්න මේ එළිය කොටස් ටික සම්පූර්ණයෙන්ම පිළිසකර කරන්න මේ ගොඩනැගිල්ලේ සම්පූර්ණයෙන්ම කොටස් ටික එහා පැත්තත් එක්කම එළිය කොටස් ටික අපි අවුරුද්දෙන් පස්සේ සියලු කටයුතු සූදානම් කරගන්න කටයුතු සිද්ධ කරන්නත් ඒවත් ඔයාලට ඉස්සරහට දැක බලා ගන්න පුළුවන්. ඉතින් විශාල සත් කටයුත්තක්. මම හැමෝටම තෙරුවන් සරණයි.